කාටුන් ලෝකය සබස්ක්‍රයිබ් කරන්න. ලස්සන නිහඬ ගම්මානයක පුංචි සෙනුරි එයාගේ අම්මා තාත්තා එක්ක සතුටින් ජීවත් වුණා. මගේ චූටි දුව මේ මල් වගේම තමයි ඔයත්. ආදරෙන් බලාගන්න තරමට තමයි ලස්සනට පිපෙන්නේ. අම්මා ඉන්නකම් මං හැමදාම ලස්සනට ඉන්නවා අම්මේ. ඒත් අවාසනාවකට සෙනුරිගේ අම්මට සෙනුරිවත් එයාගේ තාත්තා විමල්වත් දාලා මේ ලෝකෙන් යන්න වුණා. අපි බලමු සෙනුරි සහ විමල් ඉදිරියට ගන්න තීරණ හොඳ තීරණයක් වේද කියලා. අම්මා හිටපු කාලේ මගේ ලෝකේ හරිම ලස්සනයි. ඒත් අවාසනාවකට සෙනුරිගේ ආදරණීය අම්මා නැති වුණාට පස්සේ විමල්ගේ රැකියාවත් එක්ක සෙනුරුව බලාගන්න අමාරු වුණා. ඒත් විමල්ට සෙනුරුව ළඟ නිවසක නතර කරලා තමයි රැකියාවට යන්න සිදු වුනේ. දුවේ අදත් ටිකක් රෑ වෙයි එන්න. අල්ලපු ගෙදර නැන්ද ළඟට ගිහින් ඉන්න. පරිස්සමෙන් ඉන්න ඕන හොඳේ. තාත්තේ මට හේ යන්න බෑ. ඒ නැන්ද මට හැමතිස්සෙම බනිනවා. මං ගෙදර තනියම ඉන්න. එහෙම බෑ දුවේ. ඔයා තනියම ගෙදර ඉන්න එක මට හිතට හරි නෑ. මම හවසට එනකොට ඔයාට මොනවා හරි අරන් එන්නම්. අම්මගේ තාත්තගේ වගේ ආදරයක් පිටගවල් වලින් ලැබෙන්නේ නැති බව විමල්ට තේරුම් ගියා. ඔහු තීරණය කළා සෙනුරුව බලා ගන්න කුඩම්ම කෙනෙක් අරන් එන්න. සෙනුරි දුවේ තාත්තා කල්පනා කළා ඔයාට අම්මා කෙනෙක් වගේ ආදරය කරන්න ඔයාව බලාගන්න කෙනෙක් මේ ගෙදරට ගේන්න. එතකොට ඔයාට තනියම අනුන්ගේ ගෙවල් වල ඉන්න ඕන නෑ. තාත්තේ මට අලුත් අම්මෙක් එපා. මට මගේ අම්මා විතරයි ඕන. නෑ රත්තරන්. ඔයාට පාළුයිනේ. ඒ අම්මා ඔයාට ගොඩක් ආදරය කරයි. මං නැති වෙලාවට ඔයාට කෑම් බීම හදලා දීලා උගන්වන්නත් උදව් කරයි. අනේ මේ ඉන්නේ මගේ ලස්සන දුව. මම ඔයාට ගොඩක් ආදරය කරනවා සෙනුරි. අද ඉඳන් මම ඔයාගේ අම්මා. සෙනුරි ඔය පොත වහලා දාලා වරෙන් මෙහාට ගිහින් අර රෙදි ටික හොදලා කුස්සිය අතු ගාපන්. තමුසේගේ තාත්තා එන්න කලින් ඔක්කොම වැඩ ඉවර වෙන්න ඕන. මට කියලා වැඩ කරන්න හදන්න එපා. අනේ අම්මේ මට හිත විභාගයක්. මම මේ ටික ඉවර කරලා කරන්නම්. අම්මේ මම තමුසේගේ අම්ම නෙවෙයි. මට කුසුම් කියලා කතා කරපන්. තමුසේට පාඩම් කරන්න නෙවෙයි මම මෙහාට ආවේ. මේ ගෙදර වැඩපළ බලන්න. ඵලයක් ඉක්මනට. අම්මේ ඔයා මාව දාලා ගියේ. මට මේ පොත ඉවසන්න බෑ අම්මේ.
අනේ නෑ බං. මම මේකිට හොඳට වැඩ පවරනවා. ඒ මිනිහ එන්න කලින් මම මේකිව නාවල පිරිසිදු කරලා තියෙනවා. එතකොට මිනිහ හිතන්නේ මම මාර ආදරේ කියලා. තමුසෙට මල් පැලවලට වතුර දාන්න වෙලාව තියෙනව නේද? ඵලයන් ගිහින් අර රෙදි ටික මිරිකල වනපන්. අද රැට කන්න උයන්නෙත් ඕනේ තමුසේ. සෙනොරිදුවේ ඇයි අද පාඩම් කරන්න ඇත්තේ? අද ඉස්කෝලේ වැඩක් තිබුණේ නැද්ද? අනේ විමල්, අද දුවට ටිකක් ඔළුවේ කැක්කුමයි කිව්වා. ඒකයි මම කිව්වේ අද පාඩම් නොකර ටිකක් නිදා ගන්න කියලා. මම මේ දුවට රැට කන්න සුප් එකක් හැදුවා. තාත්තා ගෙදර ඉන්න වෙලාවට කුසුම් රඟපෑවේ හරිම ආදරණීය අම්ම කෙනෙක් වගේ. පුංචි සෙනුරි කුසුම්ගේ නපුරුකම් ගැන තාත්තට කියන්න බය වුණේ. ඊට පස්සේ කුසුම්ගෙන් ලැබෙන දඩුවම් ඊට වඩා දරුණු බව ඇය දැනගෙන හිටපු නිසයි. ඒ පුංචි හිත ඒ හැම දුකක්ම දරාගෙන ගොළු වෙලා හිටියා. පහුවදා උදේ තාත්තා වැඩට ගිය ගමන්ම ගෙදර පරිසරය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. කුසුම්ගේ සැබෑ ස්වරූපය එළියට ආවේ ඒ වෙලාවටයි. තමුසෙට කීපාරක් කියන්නද මේ පිගන් ටික හරියට හොදපන් කියලා. ඒ බලපන් මේකේ කුණු. අනේ මට ගහන්න එපා. මම ඉක්මනට හොදන්නම්. මට බඩගිනි කුසුම් අම්මේ. බඩගිනි? තමුසෙට කෑම නෑ අද. ඵලයන් වැඩ කරපන්. පොඩි දරුවෙක්ගේ කුසගින්නක් නොතේරෙන තරමට කුසුම්ගේ හිත ගල් වෙලා තිබුණා. ඒත් එදා දෛවය වෙනස් විදියට ලියවිලා තිබුණේ. අමතකුණු දුරකථනයක් ගන්න විමල් ආපහු ගෙදරට එනකොට ෆෝන් එක කුසුම් මේකද තමුසේ මගේ දරුවට දෙන ආදරේ? මම රැවටුණා. මම මගේ දරුවව මරන්නද තමුසේ මෙහාට ගෙනාවේ? නෑ විමල්. නෑ විමල් මේ දුව වැඩක් කළේ නෑ. ඒකයි මම දැන්ම මේ ගෙදරින් ඵලයන්. මගේ දරුවගේ එක කඳුලක් මට තමුසේගේ මුළු ජීවිතේම වඩා වටිනවා. ඵලයන් යන්න. අනේ විමල් මට එහෙම කරන්න එපා විමල්. මේ ගෙදරින් දැම්ම එළියට ඵලයන් කුසුම්. ඔහු කවදාවත් දකින්න හිතමු නැති. ඔහු කිසිදාක විශ්වාස නොකරන ඒ කූඩ සත්‍යය ඔහුගේ දැස් ඉදිරිපිටම දිගහැරුණා. සෙනුරිදුවේ මට සමාවෙන්න. තාත්තා හිතුවේ ඔයාට අම්ම කෙනෙක් ඕන කියලා. ඒත් මම වැරදි. ඔයාට ඕනුනේ ඔයාගේ තාත්තව විතරයි. මම මින් පස්සේ ඔයාව කවදාවත් තනි කරන්නේ නෑ. තාත්තේ මට අම්ම නැති වුණාට කමක් නෑ. තාත්තා මාත් එක්ක ඉන්නවනේ. මට අනුන්ගේ ගෙවල් වල ඉන්න ඕනේ. අපි දෙන්න අපේ ගෙදර සතුටින් නිමු. අඳුරු වලාකුළු පිරීලා ගිහින් ආයෙමත් ඒ නිවසට ඉර පායලා තිබුණා. අම්ම කෙනෙක්ගේ ආදරේ නැති වුණත් මුළු ලෝකයක් වටින තාත්තා කෙනෙක්ගේ ආදරේ පුංචි සෙනුන්ට ඉතිරි වෙලා තිබුණා. ඒ ආදරේ අහිමුණ හැමදේම මකලා දාන තරම් ප්‍රබල වුණා. ජීවිතය කියන්නේ වැටුණු තැනින් ආයෙමත් ලස්සනට මල් පිපෙන වත්තක් වගේ. කාටුන් ලෝකයේ channel එක subscribe කරන්න. bell icon එක all දාලා තියාගන්න අමතක කරන්න එපා. තවත් ලස්සන කතාවකින් හමු වෙනතුරු ඔබට සුබ අනාගතයක්.